අදත් ඔයාලා හැමෝම හැපි කුකින් YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අපි අද හදන්න යන්නේ ලොකු පොඩි කවුරුත් කන්න ආස කැරමල් පුඩින්. අපි මුලටම පුඩින් එකට අවශ්‍ය වන පැණි එක හදාගෙන ඉමු. මම මේ විදිහට සීනි ග්‍රෑම් 100කින් අපේ සීනි පැණි එක හදා ගන්නවා. මට කැරමල් එක හදන වීඩියෝ එක ගන්න බැරි වුණා. ඉතින් ඔයාලා සීනි මේස හැඳි දෙකකින් වගේ කැරමල් එක හදාගන්න. මතක ඇතිව කැරමල් එක හදාගද්දී ගොඩක් රත් කරගන්න එපා. එහෙම වුණොත් අපේ සීනි පැණි එක තිත්තරහ වෙන්න පුළුවන්. ඉතින් අපි මේ පදමට එද්දී සීනි පැණි එක පාලා අයින් කරගන්නවා. මම දැන් අපේ පුඩින් එකට අවශ්‍ය වන බිත්තර ටික කඩා ගන්නවා. සාමාන්‍ය ප්‍රමාණයේ ලොකු බිත්තර 4ක් මම අරගෙන තියෙනවා. මම මෙතන සාමාන්‍ය ප්‍රමාණයේ ලොකු බිත්තර 4ක් පොල් කිරි මිලිලීටර් 250ක් අරගෙන තියෙනවා. මම මේ විදිහට බිත්තර ටික දාගන්නවා. ඊට පස්සේ මේ විදිහට අපේ පොල් කිරි ටික එකතු කරගන්නවා. මේ විදිහට හොඳින් මිශ්‍ර කරගන්න. මම දැන් මේකට සීනි ටිකක් එකතු කරනවා. මම දැන් මේකට වැනිලා ටිකක් එකතු කරගන්නවා. වැනිලා අවශ්‍යම නැහැ. තියෙනවා නම් විතරක් වැනිලා ටිකක් එකතු කරගන්න. මම දැන් මේකට අවශ්‍ය පරිදි ලුණු එකතු කරගන්නවා. රස අනුව ලුණු එකතු කරගන්න. මේ විදිහට හොඳින් විනාඩි 5ක් විතර මික්ස් කරගන්න. දැන් අපි හොඳින් මේක මික්ස් කරගෙන මේක අරන් තියලා අපේ භාජනයට පැණි ටික දාගමු. මේ විදිහට පැණි ටික දාගෙන හොඳින් අපි මේක මේ විදිහට පැණි ටික භාජනයේ වටේම ගා ගන්න ඕනේ. මේ විදිහට අතින් කරන්න. අපි අපේ මිශ්‍රණය මේ විදිහට පැණි දාලා හදාගත්ත භාජනයට මේ විදිහට පෙරමින් දාගන්න ඕනේ. මම අද මේක රයිස් කුකර් එකේ හදාගන්නේ. ඒක හින්දා මම මේ විදිහට රයිස් කුකර් එකට වතුර දාගන්නවා. මම දැන් අපේ පුඩින් මිශ්‍රණය ඇලුමිනියම් ෆොයිල් කොලයකින් හොඳින් සීල් කරගන්නවා. ඔයාලට ඇලුමිනියම් ෆොයිල් කොලයක් නැත්නම් සීල් වෙන ඕනම දෙයකින් මේක හොඳින් වහගන්න. පුඩින් එක හොඳට හැදෙන්න නම් මේක හොඳට සීල් වෙලා තියෙන්න ඕනේ. දැන් මම හදාගත්ත පුඩින් මිශ්‍රණය මේ විදිහට රයිස් කුකර් එකෙන් තියාගන්නවා. දැන් මම මේ විනාඩි 45කට පස්සේ මේක බාගන්නවා. අපේ පුඩින් එක ගානට හැදිලාද කියලා අපිට ටූත් පික් එකකින් බලා ගන්න පුළුවන්. ටූත් පික් එකේ මිශ්‍රණය ගෑවෙනවා නම් තැඹිලා මදි. එහෙම වුණොත් එහෙම අපි තව ටික වෙලාවක් තියන්න ඕනේ. මගේ එක ගානට ඇවිල්ලා තියෙන්නේ. ඔයාලට මේ පුඩින් එක දරලිපේ වුණත් හදාගන්න පුළුවන්. හරිම ලේසි. දැන් අපි අපේ පුඩින් එක අවශ්‍ය වෙනත් සුදුසු භාජනයකට මේ විදිහට දාගන්නවා. ඔයාලට පේනවා ඇති පුඩින් එක ලස්සන පාටට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම ලස්සනට ගැලවුණා. මම දැන්
මේ විදිහට අපේ පුඩින් එකට උඩින් තවත් සීනි පෑන්ටියක් එකතු කරගන්නවා. එතකොට ගොඩක් ලස්සනයි. ලස්සන විතරක් නෙවෙයි මේ පුඩින් එක හරිම රසයි. ඉතින් ඔයාලත් මේ රසම රස පුඩිම හදලා බලන්න. වැඩි අමුද්‍රව්‍ය අවශ්‍ය වෙන්නේ නැහැ අපිට. හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. තවත් අලුත්ම රෙසිපි එකකින් හම්බ වෙමු.